මේ ඇවිල්ලා කහගොල්ලේ තියෙන සින්නක්ක වැලිගොල්ලද? වැල්ගොල්ල කහගොල්ලේ ඉඳලා ඇතුළට එන්න ඕනේ. පාර අයිනෙම තමයි මේ ඉඩම තියෙන්නේ. එතකොට මෙතන පර්චේස් 10ක් තියෙනවා. 10 නේ ගන්න පුළුවන්. අක්කරයක් වුණත් බැරි. මෙතන අක්කරයක් ගන්න පුළුවන්ද? කියන පල්ලහට යනකම තියෙනවනේ. ඔක්කොම තියෙනවා. මේ පල්ලහට යනකම ගන්න පුළුවන්. පාරක් තියෙනවා පාරෙන් පල්ලෙහාට. මෙතනින් අර පේන්නේ මේ හරිය තව පාරක් තියෙනවා. ඒ පාරට උඩින් තියෙනවා. එතනින් පල්ලෙහාක් තියෙනවා. මේක ලොකු ඉඩමක් තියෙන එක. මෙතන view එකෙන් අරහෙට වෙන්න අර කොයිද මේ? මේ ඇවිල්ලා නම්බර 9 රේන්ජ් එක මැණික්කන්ද. නම්බර 9 මැණික්කන්ද රේන්ජ් කියලා එකක්. එතකොට මේ පැත්ත බණ්ඩාරෙලනේ. බණ්ඩාර නගරේ. බණ්ඩාර නගරේ. පල්ලිය පේන්නේ. රයිට් අර පල්ලිය පේනවා. හරි. ඒතර මේව තමයි මේ හරිය view එක තියෙන්නේ. ලස්සනයි සින්නක්. බැද්ද ඔක්කොම පේනවා. ඔව් ණයබැද්ද කියන ප්‍රදේශය අනංගමුණ හැම පැත්තම පේනවා. මේ ලස්සනයි. හොඳ view එකක් තියෙනවා සින්නක් කරොප්පු. ඒක මෙතන තියෙන විස්තරය. ලයිට් අතර ඔක්කොම දෙන්න තියෙනවා පාර අයිනම. මේ තියෙන්නේ පාර. මේ තියෙන්නේ පාර. ඔව් කාපට් පාර තියෙන්නේ. ඔව්. හරි.